welcome to our YouTube channel. මොකක්ද අපි කරන්න යන්නේ අද? අල ගලවනවා. අල ගලවන්න යන්නේ. Hi ළමයි. ඔයාලා TikTok එකේ ඉන්නවා නම් අනිවාර්යෙන් දකින්න ඇති මම කියන්නේ අපි දෙන්න අල වගේක් හිටෙව්වා. දැන් මාස ඒකනේ ඉතින් ඔයත් එක්ක බැරි. මම මොකද්ද කිව්වේ? ගයිස් මෙතනින් හැට රණ්ඩුවක් ගියා. රණ්ඩුව ගියපු නිසා මට අමතක වුණා මොකක්ද ඊළඟට කියන්න හිටියේ කියලා. විනාඩි 10ක් විතර තරහ වෙලා ඉඳලා ආයෙ vlog කරන්න පටන් ගත්තා. මේ තියෙන ඒ ටික. ඉතින් මෙන්න මේ විදිහට වුණාම ගහ කහ පාට මේ කොළ කහ පාට වුණාම මැරිගෙන වගේ එනකොට හරි මේ අල එරිලා තියෙන්නේ කියලා ගලවන්න පුළුවන් කියලා හැපැත්තේ ගෙදර ජපන් සීයක් කිව්වා අපිට. ඉතින් මේ ඒ වුණාට කිව්වා තැන්කි වරුයි ක්ලයිමේට් එක හොඳ දවසක ගලවන්න කියලා කිව්වා මේ අර වැහි අඳුර තියෙන වැහි දවස් වලට ගලවන්න එපා කියලා. ඉතින් එයාලා ඊයේ තමයි කිව්වේ ඊයේ වැස්ස තිබුණා. ඉතින් මට ඉවසගෙන ඉන්න බෑ අදත් වැහි අඳුර ගලවන්නයි යන්නේ. ගලවමු එන. බකට්ස් දෙකක් තියෙනවා. එකක් ගලවන්නයි යන්නේ. යන්න. මේක හරන්නද බෑනේ. මල්ටි මේ මොකක්ද ඒකට කියන්නේ දලංජ? ඉටි රෙද්දක් වගේ දෙයක් එලා ගත්තා ගලවන්න. මගේ හබීබබි ගලවන්නයි යන්නේ. එයි එපා. යන්න. ඕකේ අපේ ඔෂී මැනිකයි. මේව ගලවලා දාන්න දෙපා. නිකන් උඩට හිමීට අදින්න බෑ නිකන් හොල වෙන ගම. ඔෂී යන්න. ඔෂී යන්න අල. අල තියෙනවා. ඉක්කෝ තරම් ලොකු වෙලත් නැද්ද මන්ද හැබැයි. යන්න. ඔෂී බලන්න ඔයාලට මාසයක් යනකම් අල තමයි දෙන්නේ කන්න. කන්න අල. ඔන් ඉන්න. අල්ලනවා. යන්න ඔෂී. ඔෂී. මොකක් කරි එන්න මොකද? සුපිරිය. ඔෂී එපා. හො. හිතම නැති තරම් ගොඩක් තියෙනවා. මෙයා කනවා මේවා. ඔෂී අයින් වෙන්න. ඔෂී එපා. එයාගේ අර මේවක දෙන්න. අනේ ඔෂී කන්න එපා ඔෂී. මං හිතුවේ නෑ උනාට මෙච්චර ගොඩක් තියෙයි කියලා. තව තිබ්බනම් දුලංජන තවත් මේ තව පොඩ්ඩක් කල් තිබ්බනම් තවත් ගල් හැදෙයි නේද? ලොකු වෙයි කියන්නේ අල. එපා මේ හපනවා. ඔෂී. එන්න ගොඩක් තියෙනවනේ. ඔෂී අයින් වෙන්නකෝ අලත් එක්ක සෙල්ලම් කරන්නේ ඔයා. ඔෂී යන්න. ගහනවා දැන් ඉතින්. අල තිබුණා. බලන්න ළමයි මගේ මල් යස්සෙන්. ලස්සනයි නේද මගේ මල්? එච්චරද? මේ මොකද මේ? ඔෂී කෙල්ල මොකද අනේ ඔය අයියා ඇඳුම භාගයක් ගලවගෙන ඔය කරන්නේ දුලංජනට ඒ කාලයක් හරි බැරි වෙලා නැද්ද කියලා හොයන එක ගලවලා පෙන්වන්න කියලා බැලුවේ වුණාට ඉතින් එකම කාලයයි යාට අමතක වෙලා තිබුණේ. ඉතින් මට ඉවසගෙන ඉන්න බැරුව මම අල ටික ගැලෙව්වට කල් වැඩි ගලවන්න. අල පැලේ මැරිලා කොළ නිකන් අර කර වුණාම වගේලු ගලවන්න ඕන. මම මේ පාර අල ගොඩාක් හදලා තියෙනවා. ඒක නිසා හරි කාලෙට ඒ ටික ගලවනවා කියලා හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් මෙතන තව එක ගෙඩියක් හරි තියෙනවා. මොකද කියන්නේ නැද්ද? කිව්වත් වගේ මල තිබුණේ නැහැ. ඉතින් ඉතුරු වෙලා අකමැත්තෙන් වුණත් පරාජය බාර ගන්න සිද්ධ වුණා. ඔෂී කාල ගෙඩියක් අරගෙන. අනේ ඕෂා කවන්න චූටි එක. ඔෂියා. ඔෂී. හරි. ඕකේ. හරි. බා.
අමින් කැම් එකත් ලෙව කෑවිල්ලා අල එක්ක සෙල්ලම් කරනවා එයත් දෙනවා ඔයාට අරගෙන සතුත් ඉන්නවා කයි එපා එපා ඇති අර මල් පෝච්චිත් අර ආ යා උසි හපන් ගහන්න උසි එපා හපන් උසි තමයි මගේ ගාඩන් එක පොඩියට ඉතින් මට වෙලා තියෙන විදිහට වගා කරන පැල හදනේ මම එන්නකො මේ ටික අල්ල ගන්න ලස්සනයිද මගේ පොඩි ගාඩන් එක Oshi, me, උසි අල කනවා. ඉතින් ළමයි අල නෙලාගෙන අවසන් අර ගිහිල්ලා යට උදව් කරන්නේ නැහැ කියලා. Yeah. ඕකේ. අල එච්චරයි තිබ්බේ බකට් එකෙන්. එච්චර කියන්නේ මේ ඇති නේද අනේ පළවෙනි පාරනේ. අනිවාර්යෙන් රස ඇති නේද? ෆ්‍රෙෂ් නේ. අල මොකක් හරි රෙකමන්ඩ් කරනවා නම් හදන්න රෙසිපි එකක් කමෙන්ට් එකක් දාන්න. තව ගොඩක් තියනවා අල. අපි පොඩි වගාවක් කරනවානේ. ඒකෙත් අල තියනවා ගොඩාරියක් තාම ගලවන්න හිතේවත් නැහැ. සමහරි රෙසිපි එකක් තිබුණොත් ඉතින් අපේ අල කරියා නම් මම ඒ ටික ඇරෙන්න මොන හරි දාන්න දෙයක් තියනවා නම් රස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හදන්නම්. හදලා රසයිද කියන්නම්. ඉතින් දැන් අපි යන්න හදන්නේ වර්ල්ඩ් බුෆේ එකට. උත්සනමියවල තියෙන වර්ල්ඩ් බුෆේ එක කෝබේ නේද ඒක? කෝබේ වර්ල්ඩ් බුෆේ නේද? ඒකට යන්නයි හදන්නේ යාළුවොත් එක්ක. හයට ගෙදරින් පිටත් වෙනවා කියලා කිව්වා යාළුවෝ ඔක්කොම අල්ලම. ඉතින් එහෙට ගිහින් හම්බෙමු. මගේ අතේ මඩ එතනදී හම්බෙමු. යාළුවනේ අපි ගන්නවා. ඉතින් ළමයි වර්ල්ඩ් බුෆේ එකට ගියපු වීඩියෝ එකත් මම එහෙම මේකට මැඩ් කරනවා කියලා හිතාගෙන හිටියට මට හිතුණා ඒක දිග වැඩි කියලා වීඩියෝ එක. ඒක නිසා මම ඊළඟට ගේන්නම් වර්ල්ඩ් බුෆේ එකට ගියපු වීඩියෝ එක අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට පස්සේ. Thank you අපේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට subscribe කරන්නත් අමතක කරන්න එපා. අල බෝල ගලවන්න යන්න.